හෘදයාංගම ලෙන්ගතුකමත් අරගෙන ටොක් විත් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් මාගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා like කරලා share කරන්න. භික්ෂු ශාසනයට භික්ෂු සමාජයට පිරිස අඩුයි කියලා කොල්ලොයි බල්ලොයි ඔක්කොම ශාසනයට ගත්තහම ගිහියෝ පොරවල්ල වෙලා දැන් දේශන පවත්වනවා. මේකෙන් වෙන්නේ තවත් මේ සංකාවේ තියෙන නිර්මල බුදුදහමත් එක්ක පැවතගෙන භික්ෂු සමාජයට කැලලක් වෙලා ඒ භික්ෂු සමාජය පිළිබඳව මිනිසුන්ගේ අප්‍රසාදයක් ඇතිවීම. මේකට වගකීම දරන්නට ඕනේ මේ ප්‍රධාන පෙළේ ලංකාව තුල මේ වෙනකොට ඉන්න ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා පිරිස. තමන්ගේ පන්සල් 4 කොනේ අල්ලගෙන ඒ පන්සල් ටික තියාගන්නට කවුරුවක් නැති වෙච්චාම හැම කෙනෙක්ම අල්ලලා පිළිවෙල ක්‍රමයක් නැතුව මහාන කරගෙන ඒ මහාන කරපු අය තමන්ගේ මහානකමට ගැළපෙන දේවල් නොකරනකොට ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ භික්ෂු සමාජය පිරිහීමට ලක් වෙනවා. ඒ නිසා දැන් මිනිස්සු භික්ෂූන්ට බණ කියන තැනට ගිහියෝපත් වෙලා ඉවරයි. දැන් ගිහියෝ කරන්නේ භික්ෂූන්ට උපදෙස් දෙන තැනටපත් වෙලා. මේ YouTube කාරෝ ටික, මාධ්‍යවේදීන් ටික එකතු වෙලා මේ ගෑනු ටික එකතු වෙලා දැන් භික්ෂුන් වහන්සේලාගේ චරිතය ඝාතනය කරමින් ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අපහාස උපහාස කරමින් මේ සමාජය එක්තරා විකෘතියකට ගෙනියනවා. මේකෙන් වෙන්නේ පන්සල් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම මේ සමාජයෙන් ඉවත් වෙනවා. ඉතින් ඒකට මැදිහත් වෙන්නේ ඒකට ඌණපූර්ණ සපේලා තියෙන්නෙම මේ සමහරක් භික්ෂුන් වහන්සේලා. එනිසා ගිහියෝ විදිහට අපි වැරදි දකින එක වෙනම කතාවක්. හැබැයි ඕනවට වඩා මේ ප්‍රශ්න උඩුදුවන තත්ත්වයටපත් කරලා ඒ වගේම ඕනවට වඩා මේ ප්‍රශ්නේ එළියට අරගෙන මේක හොදා මඩේ දානවා වගේ මේ YouTube කාරෝ ටික එකතු වෙලා සමාජ මාධ්‍ය තුලින් මේ සාමාන්‍ය මිනිසුන්ගේ මොලේට මේ දෙන්න යන්නේ ආයන් නැවත බෞද්ධ සමාජය තුළ භික්ෂු කියන චරිතය අපිට එපා කියන පන්සල් කියන සංස්කෘතිය අපිට එපා කියන දෙයක්. ඊට පස්සේ ඒගොල්ලෝ ගේන්න යන්නේ සමහරක් විට ඒගොල්ලෝගේ මතවාදය දරන පිරිස වෙන්න පුළුවන්. මේක වෙන අන්තවාදී කණ්ඩායමක ක්‍රමයක් හා ඒ අන්තවාදී පිරිසේ උවමනාවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා දැන් හරියට පරිස්සම් වෙන්නට ඕනේ තමන්ගේ චරිතය සහ තමන් කරන දේවල් පිළිබඳව. භික්ෂූන්ට මේ தත්ත්වයට පත් කරේ සාමාන්‍ය ගිහියෝ. ඉස්සර සාමාන්‍ය පිරිකරට දුන්නු දේවල් දුන්නේ භික්ෂුන් වහන්සේගේ පරිහරණය සඳහා පමණයි. හැබැයි දැන් මේ වෙනකොට පිරිකර වෙනුවට එන්ලොප් එකේ සල්ලි දාලා දෙන තැනටපත් වෙච්චාම ඒ අසීමිත මුදල් වලට කරන්නට දෙයක් නැති වුනහම ඒ භික්ෂුන් වහන්සේලා තෘෂ්ණාව තුලින් ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන දේවල් වලට තමන්ගේ මුදල් යොමු කරනවා. එහෙම නැත්නම් සාමාන්‍ය රැකියාවක් නොකරන ලංකාවේ ඉන්න භික්ෂූන්ට මේ ලක්ෂ ගණන් කෝටි ගණන් තමන්ගේ බැංකු ගිණුම් වල තියෙන්නට බෑ. ඉතින් ඒ නිසා මිනිස්සුම එකතු වෙලා මේ භික්ෂුන් වහන්සේලා අපාගත වෙන තැනට කටයුතු කරලා දැන් මිනිස්සු එකතු වෙලා භික්ෂූන්ට බණ කියන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ භික්ෂූන්ට ගිහියෝ බණ කියන එක නතර කරන්න ඕනේ. මේකෙන් තව දුරටත් භික්ෂු සමාජයේ කෙරේ මිනිසුන්ගේ තියෙන ප්‍රසාදය නැති වෙනවා. ඒ නැති කරන්න මේගොල්ලෝ මේ උප්පර වැට්ටියක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා නැති දේවල් උලුප්ප දදා මේ විදිහට වැඩේ නොකර මේ ක්‍රමය හදාගෙන යන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. යෝජනා කරන එක තමයි අපි හැමෝම කරන්නට ඕනේ. එහෙම නැතුව ලංකාවේ සංස්කෘතියෙන් පන්සල කියන කේන්ද්‍රය අයින් කර මේ රට මීට වැඩිය අරාජික තත්ත්වයටපත් වෙනවා.